සියලුම දෙමාපියන් දැනුවත් වෙන්න මේ රෙකෝඩින් එක අහලා මේ ඊයේ දෙහියෝ විට පිරිවෙන් අධ්‍යාපනය ලබන 7 වසර ඉගෙනුම ලබන ළමයි දෙන්නෙක් පැහැරගෙන ගිහිල්ලා පැහැරගෙන යනකොට මේ යම් කෙනෙක් දැකලා ඒ හාමුදුරුවන්ට පණිවිඩය දීලා තියෙනවා පන්සලේ. ඊට පස්සේ මෙයාලා කොහොම හරි කොටු කරගෙන තියෙනවා පොලිසියෙන් ළමයි දෙන්න අරගෙන යද්දී එයාලගේ ඇඟේ කොටස් ගන්න තමයි අරන් ගිහින් තියෙන්නේ. ඒ ළමයි දෙන්නට කියලා තියෙනවා හෙට වෙනකොට ජීවත් වෙන්නේ නැහැ කියලා. කොහොම හරි ළමයි දෙන්න මගදී අරගෙන මගේ හිතවත් කෙනෙක් ඒ බබාලා දෙන්න මේ ඒ හන්ද මේ ගෲප් වලට මේක ෂෙයා කරන්න ළමයිව දැනුවත් කරන්න ගෙදර ඉඳන් මේ ළමයිට කියන්න මේ පණිවිඩය ඒ වගේම ඔයාලා දැනුවත් කරලා ඔයාලගේ ළමයි ආරක්ෂා කරගන්න මේ දැන් ඇඟේ කොටස් ළමයින්ගේ විකුණන ඒ ජාවාරම් කරුව පිරිසක් මේ ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා. මේ පොඩ්ඩක් ගෲප් වලට මේක ෂෙයා කරන්න ඕගොල්ලෝ. ඇත්තටම මේ කතාව ඇත්තක් කියලා මටත් හිතෙනවා. මම චතුෂිගේ අම්මා. මම අද අත්දැකීමෙන්ම කියන්නේ මොකද මගේ දරුවෝ දෙන්නට අද වෙන්න තිබ්බ ලොකු කරදරයක් අද මේ කරදරයකින් බේරුණා කියලා මට දැනෙනවා. මොකද අද දහම් පාසල් ගිහින් එනකොට මේ අපේ අටභාග නව ජනපදයේ පාර ඇතුළට වෙන්න සුදු වෑන් එකක් ඇවිල්ලා කෙනෙක්ව බස්සලා ගිහින් තියෙනවා. මගේ පුතා උමගිරිවෙනේ දහම් පාසල් යන්නේ. දහම් පාසල් ගිහින් එන වෙලාවේ ඒකල එයාගේ පස්සෙන් මේ මිනිස්සු ඇවිත් තියෙනවා අපිට අද ගොඩක් බිසි වුන නිසා කාටවත් එයාව ගේන්න යන්න බැරි වුණා. මේ ඉතින් මෙයාව ෆලෝ කරගෙන ඇවිත් තියෙනවා ඒ ආපු කෙනා. ඇවිල්ලා කොහොම හරි අපේ ගෙවල් පැත්තටම ඇවිල්ලා අපේ ගේ පහු කරගෙන ගිහිල්ලා පැය එකහමාරකට විතර පස්සේ මොකද අපේ පුතාවත් ආපු ගමන් අපිට ඒක කිව්වේ නැහැ. අපිත් නොදැනුවත් නිසා මාත් කඩේට ගියා. මම යන්න ඇරලා අපේ ගෙදරටම ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා දරුවෝ දෙන්නෙන් අහලා තියෙනවා ගෙදර කවුද ඉන්නේ කියලා. මෙයා දෙන්න කියලා තියෙනවා අම්මා නම් ගෙදර නැහැ තාත්ති ඉන්නවා කියලා බොරුවට කියලා තියෙනවා. තාත්ති මෙතන උඩ ඉන්නවා කියලා තියෙනවා. ඒ කරලා මගේ ෆෝන් එක ගෙදර තිබ්බ නිසා මෙයා ෆෝන් එක අතට අරන් තියෙනවා අපේ පුතා. කෝල් එකක් දෙන්නම් ඉන්න කියලා. ඊට පස්සේ නෑ කතා කරන්න ඕනේ නෑ. ඔය දෙන්න එනවද මගෙත් එක්ක යන්න කියලා අහලා තියෙනවා. ඔය දෙන්නෙන් කවුද එන්නේ? නංගි එනවද? අයියා එනවද? කියලා අහලා තියෙනවා. මේ මිනිස්සයා වැඩි වෙලාවක් ඉඳලත් නෑ. විනාඩි 5ක් විතර තමයි ඉඳලා තියෙන්නේ. මේ ඒ කරලා මෙයා කොහෙද කියලා අහලා තියෙනවා අපේ පුතා. එතකොට කිව්වලු කොළඹ යන්න මගෙත් එක්ක එනවද කියලා අහලා තියෙනවා. මොකද මෙයාට හොඳටම නෝට් දහම් පාසල ඇරලා ඉද්දී මගදී වෑන් එකෙන් බස්සවපු මිනිස්සයා කියලා මෙයාට නෝට් වෙලා තියෙනවා. ඉතින් මේ ඊට පස්සේ මෙයා ඉක්මනට ෆෝන් එක අරන් තියෙනවා අපි කාට හරි කියන්න. ඒ වෙලාවේ මෙයා අපේ පුතා එළියට බහැලා තාත්තේ කියලා බොරුවට කතා කරලා තියෙනවා තාත්තා ඉන්න විදිහට. ඒ ෂණිකව කතා කරන්න එපා නෑ මම යනවා කියලා ඉක්මනට ගිහිල්ලා පාරට බහැලා දුවගෙන ගිහින් තියෙනවා. ඉතින් අපි ආවට පස්සේ මේ දරුවෝ දෙන්න කිව්වට පස්සේ ගොඩක් හොයලා බැලුවා දන්න කියන හැමෝටම කතා කරා. එතකොට අපිට දැන් මේ වෙනකොට ආරංචි වෙලා තියෙනවා ඔය වෑන් එක ඩොල්ෆින් වෑන් එකක්ලු ග්ලාස් කළු කරලාලු තියෙන්නේ. අද උදේ ඉඳන් තමයි ගලත නිලන්ති කඩේ ගාවිනුත් ඇවිත් තියෙනවා. නයාපාන පාරේ අද දවස් ඇතුළත 4 පාරක් විතර මේ වෑන් එක ගිහින් තියෙනවා. උමගිරි වෙන පාරේ ගිහින් තියෙනවලු. අපි ආරංචි කරලා බලපු විදිහට කැකුලන්ද ඔය ගම් කීපෙම අද ඒ වෑන් එක සැරිසරලා තියෙනවා අද දවසම. නමුත් කාටවත් මුල් අංක දෙක එක්කෙනෙක් දැකලා තියෙනවා 58 නම්බර් එකක් කියලා. මේ පැත්තේ වාහනයක් නෙවෙයිලු. කෝකටත් කියන්න බෑ අපේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොඩ්ඩක් අපි දරුවෝ ගැන හිතලා අද අපේ දරුවෝ දෙන්නට වෙන්න තිබ්බ කරදරේ ඇත්තටම තවත් කෙනෙකුට වෙයි කියන බයට මාත් මේ වොයිස් එක දාන්නේ පොඩ්ඩක් අපි කල්පනාවෙන් අපි බාරක ගියත් දරුවෝ ගැන පොඩ්ඩක් කල්පනාවෙන් විමසිල්ලෙන් ඉමු කියලා මේ මටත් මේ කියන්න තියෙන්නේ.